පාසලක සිදුවෙන හැම ඉගෙනවීමක් පිටිපස්සෙම අපිට නොපෙනෙන ඒත් හරිම බලවත් ව්‍යුහයක් සැලැස්මක් තියෙනවා. අපි අද විග්‍රහ කරන්න යන්නේ අධ්‍යාපනයේ ඒ සැඟවුණු අතිවාරම ගැනයි. ඇත්තටම කවදා හරි හිතලා තියෙනවද අවුරුදු 13ක් පුරාවට මිලියන ගාණක් ළමයි ඉගෙන ගන්න දේවල්, ඒ ඉගෙන ගන්න අනුපිළිවෙල මේ ඔක්කොම නිකම්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ හැමදේම පිටිපස්සේ හරිම සූක්ෂම සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඔව්, අන්නේ දැවැන්ත සැලැස්මට කියන නම තමයි විෂයමාලා කළමනාකරණය. මේක තමයි අධ්‍යාපනයේ අරමුණු යථාර්ථයක් බවට පත් කරන ටිකක් සංකීර්ණ වුණත් අත්‍යවශ්‍යම ක්‍රියාවලිය. හරි, අපි බලමු මේක ඇතුළටම ගිහින් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් විෂයමාලා කළමනාකරණය කියන වචන දෙකකින් අපි ඉස්සෙල්ලාම අර දෙවෙනි වචනෙට පොඩ්ඩක් අවධානය දෙමු. ඒ තමයි කළමනාකරණය. මොකද ඕනෑම වර්ධනයකට පදනම වෙටෙන්නේ එතනින්. ප්‍රෙටෝරියස් කියන විද්වතෙක් මේක හරිම සරලව පැහැදිලි කරනවා. කළමනාකරණය කියන්නේ යම්කිසි ඉලක්කයක් කරා යන්න මිනිසු සහ අනිත් සම්පත් එකට එකතු කරලා වැඩ කරන ක්‍රියාවලියට. ඉතින් මේක ව්‍යාපාරයකට වගේම පාසලකටත් එක වගේම වැදගත්. හොඳයි. ඉතින් මේ කළමනාකරණය කියන ක්‍රියාවලියට මූලික කාර්යයන් 5ක් තියෙනවා. මේක හරියට චක්‍රයක් වගේ වැඩ කරන්නේ. මුලින්ම සැලසුම් කරනවා. ඒ කියන්නේ අපි කොහාටද යන්න ඕන කියන එක තීරණය කරනවා. ඊළඟට ඒ ගමනේ යන්න අවශ්‍ය දේවල් සංවිධානය කරනවා. ඊට පස්සේ කණ්ඩායම මෙහෙයවමින් සහ සියලු කොටස් සම්බන්ධීකරණය කරමින් වැඩේ පටන් ගන්නවා. අන්තිමටම අපි හරි පාරද යන්න කියලා බලන්න ඒ හැම දේම පාලනය කරනවා. මේ චක්‍රය තමයි ඕනෑම සාර්ථක කළමනාකරණයක පදනම වෙන්නේ. හරි. දැන් ඔය සංකල්පය ටිකක් වියුක්තයි වගේ දැනෙනවා නම් අපි මේක හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට බලමු. ඒ තමයි මේක ජීවමාන දෙයකට උපමා කරලා. හිතමුකෝ මෙහෙම මේ විෂයමාලා කළමනාකරණය කියන්නේ හරියට පණ තියෙන ලොකුවට වැඩෙන ගහක් කියලා. එතකොට මේ ගහේ මුල්, කඳ, අතු, කොළ මේ හැම දෙයකින්ම අධ්‍යාපන ක්‍රියාවලියේ විවිධ කොටස් නිරූපණය කරන්න පුළුවන්. බලන්න මේ රූපෙ දිහා. හරිම අපූරුයි නේද? මේ ගහේ ශක්තිමත් කඳ තමයි විෂයමාලා කළමනාකරණය කියන්නේ. එතකොට ඒ කඳෙන් තමයි ශිෂ්‍යයාගේ ඉගෙනුම පෝෂණය කරන ඒ වර්ධනයට අත්‍යවශ්‍යම වෙන ප්‍රධාන අතු පහ බෙදලා යන්නේ. හරි. එතකොට මේ අතු පහ තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම දරාගෙන ඉන්නේ. පළවෙනියට සම්පූර්ණ විෂය නිර්දේශය සිතියම් ගත කරනවා. ඒ කියන්නේ මුල ඉන්නම් අගටම තියෙන දේ පැහැදිලිව දකිනවා. ඊළඟට ඒකේ තියෙන අන්තර්ගතය සහ ව්‍යුහය විශ්ලේෂණය කරනවා. ඒ අතරතුර ශිෂ්‍යයන් කොච්චර දුරට ඉගෙනගෙනද කියලා තක්සේරු කරනවා. ඒ වගේම සමස්ත වැඩසටහන කොච්චර සාර්ථකද කියලාත් ඇගීමට ලක් කරනවා. අවසානයේදී මේ එකතු කරගත්ත දත්ත මත පදනම් වෙලා පරිේෂණ කරලා අවශ්‍ය වෙනස්කම්, ඒ කියන්නේ සංශෝධන සිදු කරනවා. ඒ කියන්නේ මේක එකපාරක් කරලා ඉවර කරන දෙයක් නෙමෙයි නේද? මේක නිරන්තරයෙන් කැරකෙන ජීවමාන චක්‍රයක්. හරි. දැන් මේ තරම් වැදගත් ගහක් තියෙනවා නම් ඒක වවන්නේ කවුද? ඒකට සාත්තු කරන්නේ කවුද? අපි බලමු මේ අධ්‍යාපනයේ උයන් පල්ලන් කවුද කියලා. අපි මේකට අපේ රට ශ්‍රී ලංකාවම උදාහරණයකට ගමු බලන්න. දැන් ලංකාවේ තියෙන විශේෂත්වයක් තමයි මුළු රටටම තියෙන්නේ එකම ජාතික විෂයමාලාවක්. ඒ කියන්නේ පළමු ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම රටේ හැම පාසලක්ම අනුගමනය කරන්නේ එකම අධ්‍යාපන සැලැස්මක්. මේ නිසා වගකීම් බෙදලා යන විදියත් බොහොම පැහැදිලි. බලන්න මේ වගුව. මේකෙන් හරිම පැහැදිලි කොහොමද වගකීම් බෙදලා යන්නේ කියලා. ජාතික අධ්‍යාපන ආයතනය තමයි මුළු රටටම අදාළ සැලැස්ම. ඒ කියන්නේ අර අපි කතා කරපු ගහේ බීජය හදන්නේ. විදුහල්පතිවරු ඒක පාසල කියන භූමියේ සිටුවලා ඒක කළමනාකරන වෙනවා. නමුත් නියම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පන්ති කාමරයේදී. ගුරුවරු තමයි ඒ සැලැස්ම දරුවන්ට දැනුම බවට පත් කරන්නේ. ඒ වගේම මේ හැම දෙයකම කේන්ද්‍රය වෙන ශිෂ්‍යයිනුත් මේකේ ප්‍රධානම පාර්ශ්වකරු. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි එළබෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. ජාතික මට්ටමින් කොච්චර හොඳ සැලසුම් කඩදාසිවල තිබුණත් ඒකේ නියම ප්‍රතිඵලය, ඒ කියන්නේ සැබෑ ජීවමාන විෂයමාලාව දකින්න ලැබෙන පාසල ඇතුලේ පන්ති කාමරය තුලදී. ඉතින් ඒක යථාර්ථයක් බවට පත් කිරීමේ විශාලතම වගකීම තියෙන්නේ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට. හරි. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලිය, මේ සැලසුම්, මේ භූමිකාවන්, මේ හැම දෙයකම අවසාන ඉලක්කය මොකක්ද? ඒ තමයි ශිෂ්‍යයාගේ ඉගෙනුම. අපි බලමු මේ සියල්ල එකට සම්බන්ධ වෙලා සාර්ථකත්වයේ කියලා අස්වැන්න වගා කරන්නේ කොහොමද කියලා.
මේ වාක්‍යයෙන් මුළු අදහසම හරි අපූර්වට සාරාංශ කරනවා. හොඳ ඉගෙනුමක් කියන්නේ නිකම්ම සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක හරියට සරු බීජයක් වගේ. ඒකට අවශ්‍ය පස, ජලය, පොහොර, හිරුවෙලිය මේ හැමදේම හිතාමතාම සැලසුම් සහගතව ලබා දීලා වගා කරන්න ඕන. විෂයමාලා කළමනාකරණය කියන්නේ අන්නේ වගා කිරීමේ ක්‍රියාවලියයි. අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. තාක්ෂණය, සමාජය, රැකියාව වෙළඳපොළ ඇස්පන අපිට වෙනස් වෙනවා. එහෙමනම් අපේ දරුවන් හෙට දවසට සූදානම් කරන මේ අධ්‍යාපනික සැලසුම් ඒ වෙනස්කම් වලට ගැළපෙන විදිහට නිරන්තරයෙන්ම ජීවමානව අනුවර්තනීය වේ යුත්තේ කොහොමද?